වගේ පේනහිනේ පාට පපලු මාල බැන්තේ මාල කිරවි පාර පැන්නේ හීන මාවතේ සරහසඳකි දැස අස්සේ කෝඩුකාර රෑන මෙත්තේ පියාසලා හීන වෙස්සේ අපේ ආදරේ. Hi guys, welcome to our YouTube channel AMS Diary. ඉතින් හැමෝටම කොහොමද? හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් මුලින්ම කියන්නම්කෝ අපේ YouTube channel එක ගැන. අපේ YouTube channel එකෙන් අපි share කරගන්න මගේ husbandගේ ජීවිතේ ගෙවෙන දවස් ගත වෙන විදිය. තව දෙයක්, අපේ වීඩියෝස් බලන හැමෝම අපේ YouTube channel එක subscribe කරන් යන්න. ඉතින් අද වීඩියෝ එකෙන් ගේන්නේ අපි ගියපු තවත් lunch buffet එකක් ගැන. ඉතින් අද අපි යන්නේ The Faroe Hotel එකට. මේක තියෙන්නේ නිට්ටඹුවේ. ඉතින් අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. අපිට ඉතින් හොටෙල් එකට යන්න පැය එකමාරක් විතර යනවා. අපි ගියේ Sunday lunch buffet එකට. ඉතින් කොච්චර එක ගෙදරක හිටියත් කාලෙකින් හම්බුන දෙන්නෙක් වගේ මමයි හස්බන්ඩුයි ඔහේ කියව රටේ නැති විස්තර කතා කර කර යන ගමන් තමයි ඉන්නේ. කොච්චර කතා කරත් ඇති වෙන්නේ නැහැ ඉතින්. ඉතින් ඔයාලත් මෙහෙමද? කමෙන්ට් කරන් යන්නකෝ බලන්න එහෙම අය. ඉතින් ඔන්න දැන් අපි හොටෙල් එකට ලං වෙලා තමයි ඉන්නේ. ඉතින් ඔන්න දැන් තමයි අපි හොටෙල් එකට ආවේ. ඉතින් මේ හොටෙල් එක තියෙන්නේ කොළඹ නුවර පාර අයිනෙමයි. ඉතින් ඕනි කෙනෙක්ට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි හොටෙල් එක ඉස්සරහ තියෙන්නේ. එහෙම ඉතින් ලොකු ඉඩක් නැහැ. සාමාන්‍ය ගාඩන් ඒරියා එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ හොටෙල් එකේ තියෙන ගාඩන් ඒරියා එක තමයි මේ තියෙන්නේ. ලොකු ගාඩන් එකක් නැහැ. චූටි ගාඩන් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ බුෆේ එක තියෙන්නේ දවල් 12 ඉඳන් 3 වෙනකම්. මේ ලන්ච් බුෆේ එකට එනවා නම් කලින් හොටෙල් එකට කතා කරලා බුකින් දාගෙන තමයි එන්න ඕනේ. ඉතින් අපි චුට්ටක් කලින් ආව හින්දා අපි එළියට වෙලා පොඩ්ඩක් කතා කර ඉඳලා දැන් මේ හොටෙල් එක ඇතුළට යන්න තමයි හදන්නේ. ඉතින් මෙන්න මේ විදිහට හොටෙල් එක ඉස්සරහා චූටි පොන්ට් එකකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපේ නම දාලා එයාලා ටේබල් එකක් arrange කරලා තිබ්බා. මේ lunch buffet එකට එන හැමෝගෙම එහෙම නම දාලා එයාලා ටේබල් arrange කරලා තමයි තිබ්බේ. ඉතින් මේ හෝල් එකේ තමයි එයාලා මේ lunch buffet එක arrange කරන්නේ. ඉතින් බුෆේ එක පටන් ගන්න විනාඩි 10කට 15කට විතර කලින් තමයි එයාලා අපිව හෝල් එක ඇතුළට ගත්තේ. තාම එයාලා ඉතින් බුෆේ එක arrange කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් බුෆේ එක පටන් ගන්න තව චුට්ටක් වෙලාව තියෙන නිසා එන්නකෝ අපි බලමු මේ හෝල් එකේ තියෙන ලස්සන. ඉතින් මේ හෝල් එකේ තිබ්බ හැම දෙයක්ම හරිම ලස්සනට පිළිවෙලට තිබ්බේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් මේ හොටෙල් එකේ ලයිට් ඩිසයින් එකට තමයි මට නම් ගොඩාක්ම හිත ගියේ. ඒ ලයිට් ඩිසයින් එකේ මුළු හෝල් එකම කලර්ෆුල් වෙලා තමයි තිබුණේ. ඉතින් ඔන්න දැන් බුෆේ එක ඕපන් කරන්න තමයි යන්නේ. තියෙන කෑම ಜಾති මොනවද කියලා විස්තර කරන්න නම් යන්නේ නෑ මං. ඔයාලම බලන්නකෝ මොනවද තියෙන්නේ කියලා.
ඉතින් මේ තමයි සැලඩ් කෝන් එක. සැලඩ් කෝන් එකෙන් ගොඩාක් වර්ග එයාලා ඇරේන්ජ් කරලා තිබ්බේ මෙන්න මේ විදිහට. ඉතින් මේ තමයි මේන් කෝන් එක. මේන් කෝන් එකෙන් කෑම ජාති වර්ග ගොඩක් එයාලා ඇරේන්ජ් කරලා තිබ්බේ මෙන්න මේ විදිහට. ඉතින් බලන්නකෝ මේන් කෝන් එකේ තිබ්බේ මොනවද කියලා. මේන් කෝන් එකෙන් පස්සේ ඊළඟට තියෙන ඩෙසර්ට් කෝන් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි එයාලා ඩෙසර්ට් කෝන් එක ඇරේන්ජ් කරලා තිබ්බේ. ඩෙසර්ට් කෝන් එකෙත් ගොඩාක්ම ජාති තිබුණා. ඉතින් බුෆේ එකේ තිබ්බ දේවල් වලින් අපි ආස දේවල් බෙදාගෙන ඇවිල්ලා දැන් මේ කන්න තමයි හදන්නේ. ඉතින් කෑම කොහොමද කියලා අපි දෙන්නටම හිතුණු දේ කියන්නම්කෝ. ඇත්තටම අපි දෙන්නටම කෑම එකේ ලොකු රසක් නම් තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් කෑම එක හොඳයි, හැබැයි ලොකු රසක් නම් තිබුණේ නැහැ. ඉතින් මම කිව්වේ අපි දෙන්නගේ එක්ස්පීරියන්ස් එක. රස කියන දේ එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස්නේ. සමහර අයට රස වෙන්නත් පුළුවන්, සමහර අයට රස නැති වෙන්නත් පුළුවන්. මම කිව්වේ අපි දෙන්නගේ එක්ස්පීරියන්ස් එක. ඉතින් ඔයාලත් මේ ෆාරෝ හොටෙල් එකේ ලන්ච් බුෆේ එක try කරලා තියෙනවා නම් ඔයාලගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා යටින් කමෙන්ට් කරන් යන්නකෝ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ තවත් දවසක් ගත වුණේ. ඉතින් ආයෙත් තවත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. අපේ මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණු හැමෝටම ස්තුතියි. දිගටම අපේ වීඩියෝත් එක්ක එකතු වෙන්න කියලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. ඉතින් අපේ YouTube channel එක හැමෝම subscribe කරන් යන්න. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.